ලෙඩබිමේ යන තවත් සුන්දර පරිසර චාරිකාවක ආරම්භයයි මේ. මම මේ ඉන්නේ තිවිරිපොළ. තිවිරිපොළට එන්නේ මෙතනින් ඉඳන් මීටර් 200ක් විතර ගියාම අපිට හම්බ වෙනවා පිටදිනිය හන්දිය. පිටදිනිය හන්දියෙන් සුට්ටක් ඇතුළට ආවම අපිට මේ සංගලි පාලම බලා ගන්න පුළුවන්. මේ සංගලි පාලම දිගේ මම අද යනවා රජලෙන්ට. යමු මාත් එක්ක එන රජලෙන බලන්න. අම කොහොමද මේ අපි රජලෙන්ට යන්නේ? රජලෙන්ට යන්නේ දැන් මෙහෙම ගිහින් උතර ගියක් හම්බෙන්නේ. ඒකේ පහකල පොඩ්ඩක් ලොරියක් තියෙනවා. ඔව්. ඒ ලොරිය නම් ඉඳට යන්න. ගොඩක් දුරද සාමාන්‍යයෙන්? ටිකක් යන්න. එහෙනම් පැයක් තමාරක් දෙයක් විතර යන්න පුළුවන්. එහෙනම් මේ සීතාව ගංගනේ? ඔව්. හරි. එහෙනම් බොහොම ස්තුතියි අම්මා. හරි අපි එන රජලෙන බලන්න යනවා. හරි හරි. හරි. තිඹිරිපොළ සංගලි පාලම නිර්මාණය වෙන්නේ සීතාව ගංගාරා. මේ අපිට පහලින් ගලාගෙන යන්නේ ඔය සීතාවක් ගඟ. මට හම්බුණා චූටි යාළුවෝ දෙන්නේ. මේ තිඹිරිපොළ ගම්මානයේ කුඩා දරුවෝ දෙන්නේ. මේ ඉතින් තිඹිරිපොළ අනාගතේ. ඒගොල්ලන්ගේ මම යවුවා ගම් වතුර කාලේ කොච්චරක් ගම් වතුර ආවද කියලා. කොච්චරක් ආවද පුතේ? මේ මෙන්න මේ ගානේ. එන්න දිට්ටා කුණාටුව කාලේ මේ ගම් වතුර මට්ටම මේ මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කොච්චර ගම් වතුරක්ද කියලා හිතා ගන්න පුළුවන්. මට මේ යාළුවෝ දෙන්න තවත් දැනක් ගැන විස්තරයක් කිව්වා. ඒ කියන්නේ මේ තිඹිරිපොළ තියෙනවා සිරිපතුල. ඒ සිරිපතුල පෙන්වන්න මාව එක්ක ගන්නම් කිව්වා. අපි එන යමු ඒ සිරිපතුලත් බලන්න අපිට වෙලාව තිබුණා. රජලෙන්ට යන පාරේ උඩින්ම පිහිටි නිවස තමයි මේ තියෙන්නේ. මේ අපේ සුමිත් අයියා නිවස. අපිට මේ රජලෙන්ට යන පාර කියලා දෙන්නේ අපේ සුමිත් අයියා. සුමිත් අයියා කොහොමද මේ රජලෙන්ට යන්න ඉස්සෙල්ලා මෙතෙන්ට කොහොමද අපි එන්නේ? අපි වේසෙම පාර නම් ගෑගල් පාරේ ඇවිල්ලා පිටදෙණිය හන්දියෙන් බහින්න ඕනේ. පිටදෙණිය හන්දියෙන් ඉඳන් තිඹිරිපොළ ගම ඇතුළට එන්න ඕනේ කිලෝමීටර් 2ක් විතර. ඊට පස්සේ කම්බි පාලමක් තියෙනවා. කම්බි පාලයෙන් මේකට උච්චාහනවත් ඒ ගම්මානේ තමයි තියෙන්නේ. ගම්මානේ තියෙන්නේ. එතකොට මෙතන ඉඳන් සාමාන්‍යයෙන් අපේ රජලෙන්ට කොච්චර දුරක් තියෙනවද? සාමාන්‍යයෙන් කිලෝමීටර් 3 විතර. 3 කාලක් විතර නේ. හරි ඒකයි ඉතාමත් දුෂ්කර ගමන. කෙසේ වෙතත් අපිට මේ පාර කියන්නේ අපේ මේ සුමිත් අයියා. එන සුමිත් අයියා උදව් ඇතුව අපි යමු අපි රජලෙන්ට බලන්න. දැකලා තියෙනවද මේ කොළ මොනවද කියලා? මේවට කියන්නේ වල්දෙල් කොළ. සමහරට මේකත් වල්දෙල් ගහක් මේ ආසන්නයේ තියෙන්න පුළුවන්. මේක අපි පොඩි කාලේ පාවිච්චි කරා අපිට පවන් ගහ මේ වගේ අපිට අවන් පතක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙලාවේ මාත් මාර මහන්සියෙන් ඉන්නේ. මේකත් යොදා ගන්න පුළුවන් ගමන් විඩාව ඉවලන්න. මාරම කූඩල තෝගයක් මේ ගමනේ ඉන්නේ. ඉඳ යකිතා දුෂ්කර ගමනක්. රජලෙන්ට යන අතරමඟදී අපිට මේ වගේ ලස්සන දියපාරක් හම්බ වෙනවා. මේක ඔය තිඹිරිපොළ හරියේදී සීතාව ගඟට එකතු වෙලා පස්සේ සීතාව ගඟ කැලණි ගඟට වැටෙනවානේ. මේ වතුර හරිම සීතලයි. අපි යමු මේ කැලණි ළඟට ගිහිල්ලා පොඩ්ඩක් අපේ මූණකට පොඩගෙන ගමන් විඩාව පොඩ්ඩක් මකා ගන්න. ඉතල වතුර ටික මම ආයෙත් මහන්සි හිටියේ ඒක මන්දන් නැගිටුණා. මේක වතුර පාර මේ දිය පාර පටන් ගන්නේ ඔය යකාටුවා කන්ද ඒ වගේම කොබෝතුරා ගල මේ පර්වත උඩ පිහිටි ඔය වනල හැමෙන් තමයි මේක පටන් ගන්නෙ. ඒකෙත් මෙතෙන්ට එන්න ඕනේ මේ සුන්දරත්වය මේ වතුරේ සිසිල විඳින්න නම්. දැකලා තියෙනවද මේ මොනවද කියලා? මේකට කියන්නේ මේ කුස් ඇට. අනිවාර්යයෙන්ම මේ කොහේ හරි කුස්සලක් තියෙන්න ඕනේ. මේ වගේ මේ කුස් ඇට මේ කැලේ දකින්න නම් මේක පොඩි කැලයක් නෙමෙයි සාමාන්‍ය ලොකු විශාල වනාන්තරයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට කුස්සලක් දැක් ගන්න පුළුවන්
අපි යමු සමහරට මේ පුස්තලේ අග මුල ශාඛා සියල්ලම හොයාගන්න පුළුවන් ඒ ඉස්සරහට ගියාම. ඔන්න අපි තවත් තුම්මන් හන්දියකට ආවා. මේ පැත්ත අපිට පේන තියෙන අඩිපාරක්. ඕක දිගේ ගියොත් අපිට හම්බ වෙන්නේ යකහටුවාගල. අපිට දැන් රජලෙන්ට යන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ පාර දිගේ. අපි ඉන්න යමු මේ පාර දිගේ රජලෙන්ට. දන්නවද මේ මොනවද කියලා? මේ කැලෑවේ දකින්න පුළුවන් විශේෂ ගස් වගර බොහොමයක් තියෙනවා. මේ අතරින් මේ හොර ගහක තියෙන හොර කුරුල්ලෝ. අපි පොඩි කාලේ මේ හොර කුරුල්ලෝ හොයලා අපි සෙල්ලම් ගානවල සෙල්ලම් කරන්න ගත්තා. ඒ සුන්දර අතීතෙත් මතක් වෙනවා මේ ගමනේදී මට. සෑහෙන දුෂ්කර ගමනකින් පස්සේ අපි දැන් යන්තම් රජලෙන්ට ආවා. අපි චුට්ටක් ගිමන් ඇරලා මේ සුන්දරත්වය පොඩ්ඩක් බලමු. ඉතාමත් දුෂ්කර ගමනකින් පස්සේ අපි මේ රජලෙන්ට ආවා. අපිට මේ රජලෙන්ට එන්න අපිට මේ සහයෝගය දුන්නේ අපේ මේ සුමිත් අයියා. සුමිත් අයියා ඉතින් මේ මොකද්ද මේ රජලෙන කියන්නේ? අපිට පොඩ්ඩක් මේ ගමේ එක්කෙනෙක් වශයෙන් පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? මේ විශේෂයෙන් මේ කටාරම් වගේ තියෙනවා. ඒ වගේම මෙතන අපිට 200ක් විතර වගේ ඉන්න පුළුවන් විදිහේ ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම මේ පැත්තෙන් අපිට දකින්න පුළුවන් කුටියක් වගේ දෙයක්. මෙතන මේ මෑතකදී වික්ෂුන් වහන්සේලා එහෙම මේ වාසය කරාදයි? එක නමක් වාසය කරා. එක නමක්. එතකොට මේකේ මේ කටාරම් එහෙම තියෙනවා. කටාරම් කොටලා තියෙනවා. ඒ වගේම මේ සෙල්ලිපියක් තියෙනවා. මේ සෙල්ලිපිය ගැන අයියා විස්තර මොනවද දන්නවද? මේක මෙහෙමයි. මේ තියෙන්නේ බ්‍රාහ්මී අක්ෂර. මේක අපි ඉන්නවා මේ පුරා විද්‍යාසල කෙනෙක් සාලිසර් කියලා. එයා කියලා දුන්නා මේ අකුරු වල තියෙන තේරුම මොකක්ද කියලා. මේක තියෙන්නේ ගම්මික, කුලක, කඩක, සංගස නියති. ඒ කියන්නේ ගමේ ඉන්න මුලාදෑනි කෙනෙක්. මේක කොටා හදලා සංඝයාට පූජා කරා කියලා. එතකොට මෙතන විතරද මේ සෙල්ලිපියක් තියෙන? තව එකක් තියෙනවා. ඒක චුට්ටක් යමුද මේ පැත්තට බලන්න? නෑ තව උඩහට යන්න. උඩට යන්න එකනේ. නෑ කමන්න යන්න පුළුවන්. ඔව්. එතකොට මේ ස්ථානේ මේ මෑතකදී හදපු අපේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඉන්න. එතකොට මේකට එන්න මේ වෙනත් මාර්ගයක් නෑ නේද? මේ අයියලා ගෙවල් ගාවින් යන දුෂ්කර මාර්ගෙම එන්න වෙන්නේ නේ. ඔව් වෙන පාරක් නෑ. කිස්තුපූර්ව 3 වන සියවසේදී පමණ බෞද්ධ භික්ෂූන්ගේ ආගමික ස්ථානයක් වශයෙන් කටාරම් කොටා සංඝසතුකට පූජා කිරීමේ සම්ප්‍රදාය ඔස්සේ එය සංස්කෘතියක් බවට පත්විය. ක්‍රිස්තුපූර්ව යුගයෙන් පසුව අභාවයට ගිය මෙම ස්ථානය සීතාවක රාජධානි සමයේදී තිඹිරිගය නමින්ද පසු කලෙක රජලෙන නමින්ද හැඳින්වූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. මේ කුකුල් පාදික වගේ හැඩයකුත් තියෙනවා. ඒ වගේම මෙතන මේ ගලක් ඇතුලේ මේ කුහරයක් වගේ හදලා තියෙනවා. මේක මොකක්ද විශේෂත්වයක් තියෙනවද? ඉහත් එක්කම හදිරාලේ දෙහෙත් කොටන්න ගත්තා කියන දණක් තමයි ඒක කියන්නේ. එතකොට මේ මෙතන ඉතිහාස කතාව අනුව මම අහලා තියෙන කතාවක් තමයි මේ බලගම්බා රජුරුවන්ගේ කාලෙත් මේක ආරක්ෂාව සඳහා යොදාගත්ත දෙයක්. ඒ වගේම සීතාව රජුරුවන්ගේ කාලෙත් ආරක්ෂාව සඳහා යොදාගත්ත දෙයක්. සමහර කතාවක් මම ජනප්‍රවාද කතාවක් අහලා තියෙනවා. මේ සීතාවක රජුරුවන්ගේ බිසෝවරු ආරක්ෂාව සඳහා මේ ලෙන් වල සැඟවුවා කියන එක. එතකොට අර ඒ දවස්වල උඩ රටින් එන ආක්‍රමණ ඊට පස්සේ පෘතුගීසි ආක්‍රමණ නිසා එතකොට මේ තැන අපිට එනකොට පැහැදිලිවම පේනවා ලොකු ආරක්ෂා සහිත ස්ථානයක් කියන එක. මොකද එන පාරත් ඉතාමත් ලේසි නෑ. මේ පැත්තෙන් අර පැත්තෙන් කඳු ආයේ අපිට තියෙන්නේ යකාටුව. යකාටුවනේ කොබතුරාව. කොබතුරාව. ඊට එහා පැත්ත යකාටුව. යකාටුව. ඒ කියන්නේ ස්වභාවිකව ආරක්ෂා වෙච්ච ස්ථානයක් තමයි මේ රජලෙන කියන්නේ. ඒ හින්දා අපිට මේක තවත් ඉස්සරහට ගිහලා බලමු තව කොච්චර
ලස්සන තැන් මේ වගේ තියෙනවද කියලා. මෙම ලෙන වටා කටාරම විහිදී යන අතර ලෙන් පියස්ස උස්ව පිහිටා ඇත. කටාරමට පහළින් වූ පූර්ව බ්‍රහ්මී ශ්‍රීලා ලේඛනයකි. ගමික කඩක කුලස ලෙනෙහි සඟස නියති. එනම් කඩකුල ගැමියාගේ ලෙන සංඝයාට පූජා කරන ලදී යනුවෙන් එහි සඳහන් වේ. මෙහි පිහිටි අනෙක් ලෙන් ලිපියෙහි උපසක මෙරය තිස ලෙනෙහි සඟස නියති. මෙරය තිස උවසුවාගේ ලෙන සංඝයාට පූජා කරන ලදී වශයෙන් සඳහන් වේ. මෙම ශිලාලේඛන දෙකෙහිම අක්ෂර අනුව ක්‍රිස්තුපූර්ව දෙවන සියවසත් ක්‍රිස්තුවර්ෂ දෙවන සියවසත් අතර කාලයට අයත් වන අතර එම යුගයේ මෙම ප්‍රදේශයේ විසූ ගැමි ජනයා විසින් මෙම ලෙන් ආශ්‍රිතව වැඩවිසූ භික්ෂු සංඝයාට ලෙන් සකසා පූජා කර ඇති බව පැහැදිලි වේ. මම දැකපු බොහෝ ගල්ලෙන් වලට වැඩිය මේ රජලෙනේ කටාරම ඉතාමත් සියුම්. ඒ වගේම අපිට පේනවා ඇති මේ කටාරම ගොඩක් ඝනකම වැඩි. මේ පේනවා ඇති ඔබට ඔය ජල බිඳු වැටෙන ආකාරය. මේ මෙවැනි කටාරමක් මේ අවට තියෙන ගල් ගහල් වල මට දකින්න හම්බුන්නේ නැහැ. ඉතින් මේ විශේෂයි මේ රජලෙනේ තියෙන කටාරම. රජලෙනේ කිව්වම රජලෙනෙත් ලෙන් දෙකක් වශයෙන් තමයි පිහිටන්නේ. එතකොට එක ලෙනක අපි දැන් අර කලින් පෙන්වපු ලෙනේ තමයි ඒ වගේ අර බ්‍රහ්මී අක්ෂර උන්වු සෙල්ලිපියක් තියෙන්නේ. ඒ වගේ මේ අයියා කියන විදිහට මෙතනත් තව සෙල්ලිපියක් තියෙනවා නේද අයියා? තියෙනවා. ඒකට ඒකේ අපි හරියට නිර්වචනය කරගෙන නැහැ මොකද්ද කියන්නේ කියන එක නේ. එතකොට මේකත් අර මලගම්මා රජුගේ කාලේ ওই සීතාව රජුගේ කාලේ ඒ නිර්මාණය වෙච්ච එකක් කියලා හිටියටයි මේ ප්‍රදේශයේ ඒ වගේම අපේ ඉතිහාස කතා අනුව මේ සඳහන් වෙන්නේ නේ. ඔව් ඔව්. එතකොට මේ ආවට ගත්තාම මෙතන එහාටත් තව දුරට යන්න පුළුවන්කමක් තියෙනවද මොනවාරි? විශේෂයක් කියලා නෑ. යන් කොහොමද? එතකොට මේ රහතන් වහන්සේලා වැඩ හිටිය බවට එහෙම මොනවාරි සාක්ෂි නෑ. ඔව්. හැබැයි ජනවහරේ එනවා මෙහෙම දෙයක් තිබ්බා කියන එකනේ. ඔව්. හරි අපි එහෙනම් අපොට ඉදිරියට යමු. මේ ගල්ලෙන් සංකීර්ණයේ තියෙන තවත් මේ විශේෂ ස්ථානයක් තමයි මේ අපිට මේ පෙන්වන්න යන්නේ. මේ මෙතනත් මේ ගල් ගුහාව ඇස්සේ මේ වගේ මේ ලස්සන පොකුණක් තියෙනවා. මේක අයියේ මොකද්ද මේ පොකුණේ විස්තරේ? මේක ඒ කියන්නේ රජතුමාගේ පිසෝරු දියනාන්න පාවිච්චි කරපු තැන කියලා තමයි මෙතන කියන්නේ. සඳහන්. ඒ වගේම ඒ කාලේට පසුව භික්ෂුන් වහන්සේලාගේ සඳහා පෑන් පහත වෙන්නත් ඒ වගේම ජල අවශ්‍යතාවය සපුරා ගන්නත් මේ ස්ථානය ප්‍රයෝජන තරම් තියෙනවා. මෙතන වතුර හින්දෙන්නේ නැහැ නේ. හින්දෙන්නේ නැහැ. කවදාකවත් හින්දෙන්නේ නැහැ. මොකද ස්වභාවිකවම පේනවා මේ රක්ෂිතයක් මැද පිහිටි ජලූල් පොතක්. ඒ වගේ දැන් නම් මේකේ උරදුට ඔය සත්තු එහෙම නදිය බොන්න පාවිච්චි කරනවා කියන්නේ. ඈට එහෙම වල්ලුවර හැම මේ හරිය ඉන්නවනේ. අපිට මෙතෙන්ට ආවට පස්සේ දකින්න පුළුවන් වුණා සීතාවක අවට තියෙන දකින්න පුළුවන් විශාලතම පුස්සල. එන්න මාත් එකේ යෝධ පුස්සල පෙන්නනවා. මේ තියෙන්නේ යෝධ පුස්සල. අතන තමයි මේ පුස්සලේ මුල පිහිටන්නේ. ඔය පුස්සලක් ගත්තාම මේ වැල අක්කර ගාණක් දුරට විහිදෙනවා. අපිට මේකේ මේ කොළ දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔය යන්නේ කැමරාව අපි උඩට අල්ලමු බලන්න. මේ ගහේ සම්පූර්ණව මේ පුස්සල ඉතිලා තියෙන්නේ. මොකද මේකේ මේ කොනක් කොහෙද කියලා හොයන්න අමාරුයි. මේක මේ අක්කර ගාණක් පුරා පැතිරෙන යෝධ වැලක්. ඒක ඔබ මෙහාට આવොත් මේ පුස්සලක් බලා ගන්න පුළුවන්. හැබැයි ඉන්න ගමන ටිකක් හරි පුස්සරයි. එන්න යමු අපි තව ටිකක් ඉස්සරහට. මම මෙතෙන්ට ආවේ මේ පුස්සලේ විශාලත්වය පෙන්වන්න. කොහොමද මේ මම ඉන්න මේ පුස්සල උඩ තමයි ඉඳගෙන ඉන්නේ. ඒකට මගේ ශරීරයේ ස්වභාවයයි මේ පුස්සලේ ස්වභාවය බැලුවම පේනවා ඇති මේක කොච්චර ලොකු යෝධ පුස්සලක්ද කියලා. මම ඔබට ආරාධනා කරනවා
මෙවන් වූ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන නැරඹීමට පැමිණෙන ලෙසත් ඒ වගේම මෙවන් වටිනා වීඩියෝ නැරඹීමට ඇලදිගේ විත්නේෂ් අපේ YouTube channel එක subscribe කර තබා ගන්න කියන පුංචි ඉල්ලීමක් කරමින් අද දිනට අපි සමුගන්නම්.